නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, ඔබ සියලු දෙනාම මේ සහභාගී වෙන්නේ සම්මත වචනයෙන් කිව්වොත් භාවනා වැඩසටහනකට. ඒක නිසා මේ බුද්ධ භාෂිතයේ එන භාවනා කියන වචනයෙන් දැන් වූ අර්ථය ධර්මය තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙරත් ඔය උද්දකරාම පුත්ත ආලාරකාලාම භග්ගව පංචවග්ගීය භික්ඛූන් භාවනා කළා. ඒක ඇත්ත. ඉතින් ඒක නිසා මේ මිනිස්සෙක් හැටියට මනසක් තියෙන පුද්ගලයෙක් හැටියට යම් යම් ආකාරයට තමන්ගේ හිත සකස් කරගන්න, දියුණු කරගන්න හෝ අනිත් පැත්තෙන් හිත පිරිසිදු කරගන්න, නික්ලේශී තත්වයට පත් කරගන්න, ඒ දෙකටම අවශ්‍ය වෙනවා මේ භාවනා කියන ක්‍රියාකාරකම. ඒ නිසා මේ භාවනා කියන ක්‍රියාකාරකම මේක ක්‍රියාවක්. මේක මිනිස්සුන්ට විතරයි කරන්න පුළුවන්. දැන් ඔය බල්ලන්ට, තිරිසන් සත්තුන්ට, නයි පොළොංගුන්ට, අලියත්තුන්ට, භූතයන්ට, ප්‍රේතයන්ට, දෙවි දේවතාවුන්ට මේ කියන භාවනාව කරන්න බෑ. මේ භාවනාව කරන්න පුළුවන් මනසක් තියෙන මිනිහෙකුට පමණයි. හැබැයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පිටත් මිනිස්සු හිටියා, භාවනා කළා, ධ්‍යාන ලැබුවා, අභිඥා ලැබුවා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ භාවනාවක් කළා. ඒ භාවනාවේ අර භාවනාවයි එකක් නොවන බව ඔබ හොඳට තේරුම් ගන්න ඕන. ඒ වගේම අද වෙන විට ඔය භාවනා මධ්‍යස්ථාන මේ ලංකාවේ තියෙන ඔය නොයෙකුත් ආකාරයේ භාවනා මධ්‍යස්ථාන තියෙනවා. මේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙච්ච 300 ගානක් තියෙනවා. විශේෂයෙන්ම ඔය කඳුබඩ, තලගල, මීතිරිගල මේ වගේ ඒවා ඔය ගාල්ල පැත්තේ, මාතර පැත්තේ, අම්බන්තොට පැත්තේ, අනුරාධපුර, කුරුණෑගල, බදුල්ල පැත්තේ තියෙනවා. ඒ සියලු දේවල් වල භාවනාවක් කරනවා. අපි ඒක නෑ කියන්නේ. මේ භාවනා කියන එක විවිධයි. මේ විවිධත්වය ඔබ තේරුම් ගත යුතුයි. ඒ වගේම මේ ධ්‍යාන ලබන්න, මගඵල ලබන්න කරන භාවනාව එකක්. ධ්‍යාන ලබන්න, අභිඥා ලබන්න කරන භාවනාව එකක්. මගඵල ලබන්න කරන භාවනාව තව එකක්. මේක දෙකක්. ඒ නිසා මේ භාවනා කියන එකේ බුද්ධ භාෂිතයේ තියෙනවා බොහෝ සූත්‍රවලත්, විශේෂයෙන්ම පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ මේ භාවනා කියන කතාව විග්‍රහ කරලා තියෙනවා. භාවනාව විග්‍රහ කරලා තියෙනවා පටිසම්භිදා මග්ග ප්‍රකරණේ. අනුමතියට එන භාවනා, ඒකට සත්‍යේන භාවනා, මේ වගේ භාවනාව පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම ත්‍රිපිටකයේ බුදුහාමුදුරුවෝ බොහෝ සූත්‍රවල මේ භාවනාව කියන එක විග්‍රහ කරලා තියෙනවා. ආනපාන සති සමාධි භාවනා කිව්වොත් එකක්. ආනපාන ප්‍රාණායාම භාවනා කිව්වොත් තව එකක්. දෙකේම තියෙනවා ආනපාන අස්වස්ත. දෙකේම තියෙනවා. හැබැයි සති සමාධි භාවනා කියන එක වෙන එකක්. ඒ නිසා ඔබ සියලු දෙනෙක්ම මේ භාවනා කියන වචනයෙන් බුදුහාමුදුරුවෝ අදහස් කළ දේ අද බුද්ධාගමේ හාමුදුරුවෝ අදහස් කරන දෙයක්. ඔය මේ හාමුදුරුවෝනේ ඔක්කොම දැන් කඳුබොඩ, තලගල, මීතිරිගල ඔය කියන භාවනා මධ්‍යස්ථාන වල ඔක්කොම හාමුදුරුවෝ තමයි බොහෝ තැන්වල කර්මස්ථාන දෙන්නේ. ඉතින් ඒක නිසා මේ භාවනා මූලික කොටම කොටස් දෙකකට බෙදෙනවා.
සමත භාවනා විපස්සනා භාවනා. සමත විපස්සනා භාවනා. හැබැයි ඔබ අද අහලා තියෙනවා දන්නවා වැරදි වචනයක්. මොකද්ද මේ වැරදි වචනේ? විදර්ශනා භාවනා කියලා වචනයක් බුද්ධ දේශනාවේ කොතනකවත් නැහැ. නමුත් රේණුකාණේ හාමුදුරුවෝ පොතකුත් ලියලා තියෙනවා විදර්ශනා භාවනා. මේ විදර්ශනා කියන වචනේ බුද්ධ දේශනාවට ගැලපෙන එකක් නෙමෙයි. ඒක සකු බසින් ආපු සංස්කෘත වචනයක්. එහෙම එකක් බුද්ධ දේශනාවේ ත්‍රිපිටක ධර්මයේ තුල කොතනකවත් විදර්ශනා කියන වචනයක් නැහැ. තියෙන්නේ විපස්සනා භාවනා. වැරදි දේ වෙන් කර කර ප්‍රහාණය කළා අස්කරන භාවනාව. වැරදි දේ තමයි කෙලෙස්. කළු ධර්ම, කිලුටු ධර්ම. රාග දේශ මෝහ. ඒක නිසා දැන් මාගදී භාෂාවේ තියෙන්නේ විපස්සනා භාවනා, සමත භාවනා. සමත විපස්සනා. එතකොට ඔබ මුලින්ම තේරුම් ගන්න ඕන මේ සමතයට පත් කරගන්නේ මොකද්ද? හිත. හිතේ ඇතිවන වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, වේමත්තතාව, විඥාන ශක්තිය ලොකු වේගයක් දරනවා. ලොකු වේදනාවක්, සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා තියෙනවා. මේ ලබන වේදනාව දැවිල්ල, තැවිල්ල, රිදිල්ල, විස්සෝපය 10 මේ ඔක්කොම කාරණා ඔය හිතෙන් ඇති කරගන්න දේවල්. මේවා සමතයටපත් කරගන්න පුළුවන්. සමත භාවනාව. සමත භාවනාව බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙරත් සමත භාවනා තිබුණා. හැබැයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර කිසිම විදිහක මගඵල ලබන විපස්සනා කියන භාවනාවක් ලෝකේ තිබුණේ නැහැ කාශ්‍යප බුද්ධ ශාසනය අවසන් වුණාට පස්සේ. කාශ්‍යප බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑව දිනේ පටන් ඊට පස්සේ ගෞතම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන දවස දක්වා මේ විපස්සනා භාවනාවක් ප්‍රායෝගිකව යුගනද්දව නිවැරදිව භාවිතයට ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ නිසා නිවන් මඟඵල සාක්ෂාත් කරගන්න බැරි වුණා. මේ නිවන් මඟඵල ලබන්න මේ නිවන් මඟඵල ලබනවා කියන්නේ මේ දුක් පැවැත්ම නිමා කරන්න. ඔබ දැන් ඔය නිර්මාණය කරගන්නේ, ජනිත කරගන්නේ, හදාගන්නේ, ප්‍රභවය කරගන්නේ, අලුතෙන් උපද්දවා ගන්නේ මේ දුක් පැවැත්මක්. ඔබ ප්‍රියයි කියලා, හොඳයි කියලා, මනාපයි කියලා, මිහිරි කියලා ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට එන අරමුණු ඔබ පාවිච්චි කළොත් ඒක කෙලවර වෙන්නේ දුකෙන්. කාටවත් නවත්තන්න බෑ. කාටවත් නවත්තන්න බෑ. මොකද හේතුව විපරිණාමය. මේක විනාශ වෙනවා. අන්‍යතාව සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. මේ ධර්මතාවය කාටවත් ඒක නියාම ධර්මයක්. ඒක ධර්ම නියාමය. ඒක නවත්තන්න බෑ. ඉතින් ඒක නිසා ඔබ පළමු කොටම තේරුම් ගන්න ඕන මොකද්ද සමත භාවනාව? මොකද්ද සමතේටපත් කරගන්නේ? මොකද්ද විපස්සනා භාවනාව? මොකද්ද මේ මොකද මේ වැරද්දක් හිතට එන්නේ? මේ හිතට එන වැරද්ද. කාගේ හිතටද? තමන්ගේ. මේ අනුන්ගේ හිතට එන වැරද්දක් ඔබ කාටවත් අයින් කරන්න, අස් කරන්න, ඉවත් කරන්න, මිදී නිදහස් වෙන්න බෑ. ඔබේ හිතට එන වැරදි දේ අස් කරලා, වෙන් කළා, ඉවත් කළා, අයින් කරන භාවනාව විපස්සනා භාවනාව. වැරදි දේ බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා. මේ විග්‍රහ කළේ තේසං හේතුන් තථාගතෝ ආහ. තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. තේසං හේතුන් සං උපදින හේතු තුනක්. මොකද්ද මේ හේතු තුන? මේ බුද්ධ දේශනාවේ එතකොට
හේතු කිව්වේ සිංහල භාෂාවේ කියන හේතු කියන අර්ථයෙන් නෙමෙයි. හේතු කිව්වේ තේසං හේතුන් තථාගතෝ ආහ. හේතු කිව්වේ ප්‍රිය දෙයට ඇලීම හේතුවක්, අප්‍රිය දෙයට ගැටීම හේතුවක්, ප්‍රියාප්‍රිය අතර සංසන්දනය කළා මැනීම හේතුවක්. මේ තුනම ඔබේ සතුටට, සහනයට, සුවයට, සොම්නසට ප්‍රිය දෙයට ඇලීම හේතුවක්. අප්‍රිය දෙයට තරහ අරගෙන මහිර කළා, එකට කළා, නඩු කියලා විරුද්ධකාරයව පාත් කළා, නිවට කළා මේ සතුටක්. සංසන්දනය කළා ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටීම මේකත් හේතුවක්. එතකොට මේ සමත භාවනා, විපස්සනා භාවනා කියලා දෙකක් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර තිබුණේ නැහැ. කාශ්‍යප බුද්ධ ශාසනය ඉවර වුණාට පස්සේ. නමුත් ලෞතර බුදු පියාණන් වහන්සේ අපේ ගෞතම සමන බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ තමයි මේ විපස්සනා භාවනා කියන දේ මතුනේ එළියට ගත්තේ. ඒකයි පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. ඒක විග්‍රහ කරපු එක තියෙනවා. ඉතින් ඒක නිසා දැන් අපි ඔබ හොඳට තේරුම් ගන්න ඕන භාවනාව සමත භාවනා, විපස්සනා භාවනා කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඊළඟට මේ අරිය පරිේෂණයක් කරලා කරන භාවනාව අරිය භාවනාව. රිය ගමන අවසන් කරන්නට කරන භාවනාව අරිය භාවනාව. අනරිය භාවනා ඊගාවට තියෙනවා. මේ රිය ගමන හොඳින් පවත්වාගෙන යන්න උපකාර වන භාවනාව අනරිය භාවනාව. ඒක රිය ගමන අවසන් කරන්න, රිය ගමන හොඳින් පවත්වාගෙන යන්න උපකාර වන භාවනාවක් තියෙනවා. ඒක අනරිය භාවනාව. මේ රිය ගමන හොඳින් පවත්වාගෙන යන්න කරන භාවනාවෙන් ධ්‍යාන ලැබෙනවා. ඒවා අනරිය ධ්‍යාන. අරිය භාවනාවෙන් ලැබෙනවා අරිය ධ්‍යාන. එහෙම ධ්‍යාන වර්ග දෙකක් තියෙනවා. එකක් තේරුම් ගන්න ඕන. ඊට පස්සේ මේ භාවනා කිරීමෙන් ලබා ගන්න පුළුවන් විමුක්තියක් තියෙනවා. විමුක්ති ඥාන දර්ශනයක් තියෙනවා. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ තියෙනවා උබතෝ භාග විමුක්තියක්. චේතෝ විමුක්තිය එකක්, ප්‍රඥා විමුක්තිය තව එකක්. බුදුහාමුදුරුවෝ මේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන මේ ක්‍රමය කියා දෙන්නට පෙර ඔය උද්දකරාම පුත්‍ර ආලාර කාලාම භග්ගව පංචවග්ගේ විකුණ අසිත තවුස ගයා කස්සප නදී කස්සප ජටිල කස්සප ආදී බොහෝ පිරිස සිටියා ධ්‍යානලාභීන් අභිඥාලාභීන්. ඒ අය සාක්ෂාත් කරගත්තේ චේතෝ විමුක්තිය. ඒ කිසිවෙකුටත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර චේතෝ විමුක්තියට එහා ගිය ප්‍රඥා විමුක්තියක් ලබා ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අද ඔය තියෙන මේ ලංකාවේ තියෙන සම්මත හාමුදුරුවෝ ගිහියෝ පවත්වගෙන යන භාවනා මධ්‍යස්ථාන ඔය කඳුබඩ තලවල මීටිරිගල වගේවත් ඔය ගාල්ල මාතර පැත්තේ හම්බන්තොට අනුරාධපුර පැත්තේ හැමතැනම තියෙනවා. ඔය සියලු තැන්වල බලාපොරොත්තු වෙන්නේ චේතෝ විමුක්තිය සාක්ෂාත් කරගන්න. ඔය කිසිම භාවනා මධ්‍යස්ථානයක ප්‍රඥා විමුක්තිය ගැන අබමල් රේණුවකවත් දැනීමක්, තේරුමක්, හරයක්, අර්ථයක් විග්‍රහ කරන්නෙත් නැහැ, කියා දෙන්නෙත් නැහැ, මෙහෙම දෙයක් තියෙනවා කියලා දන්නෙත් නැහැ. නිවනට උපකාර වෙන්නේ ප්‍රඥා විමුක්තිය. එතකොට විමුක්ති කියන්නේ මුක්ති, විමුක්ති, පරිමුක්ති. මුක්ති කියන්නේ මිදී නිදහස් වීම. වැරදෙන් මිදී නිදහස් වෙනට කියන්නේ විමුක්ති. පරිමුක්ති පූර්ණ වශයෙන්ම වැරදෙන් මිදී නිදහස් වීම අරහත් ඵලයට කියනවා පරිමුක්ති කියලා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ චේතෝ විමුක්තිය කියන්නේ
හිතේ තියෙන කිලුටු ගති, රාග ගති, දේශ ගති తాවකාලිකව යටපත් කරන්න පුළුවන්. ඔය උලන් ඇදිල්ල පිටගිරිල්ලත් භාවනාවක්. මම නෑ කියන්නේ. උලන් බඩපින්බීම හැකිලීමත් භාවනාවක්. ඒවෙන් ලැබෙන්නේ චේතෝ විමුක්තිය. මේ ප්‍රඥා විමුක්තිය ලබන්නත් භාවනා ක්‍රමයක් අවශ්‍යයි. හැබැයි උලන් ඇදලා පිට කරලා බඩපින්බීම හැකිලීම තව නොයෙකුත් භාවනා ක්‍රම ඔය භාවනා මධ්‍යස්ථානවල කියලා දෙනවා. වාරකාමුදුරොත් මේ භාවනා ක්‍රම වර්ගයක් අලුතෙන් හඳුන්වනවා. ඒවත් චේතෝ විමුක්තියට පමණයි. ප්‍රඥා විමුක්තියට ඒ කවුරුවක්වත් ওই භාවනා මධ්‍යස්ථාන හෝ වාරකාමුදුරෝ හෝ ප්‍රඥා විමුක්තිය කියන එකට අවශ්‍ය භාවනා ක්‍රමයක් දැනගෙන හිටියෙත් නැහැ, කියා දුන්නෙත් නැහැ, අනුගමනය කළෙත් නැහැ. එතකොට මේ විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය චේතෝ විමුක්තියෙන් ලබන්න බෑ. ඒක తాවකාලිකයි. ප්‍රඥා විමුක්තිය කියන්නේ මේ පැවැත්ම සදාටම සහ මුලින්ම කූඩු හදන එක. අලුතෙන් රූපකායක් ජනිත කරවන ක්‍රියාවලිය සදාටම සහ මුලින්ම නවත්තන්න පුළුවන් ප්‍රඥා විමුක්තියටපත් වූ කෙනෙකුට පමණයි. අලුතෙන් කූඩු හදනවා, අර චේතෝ විමුක්තියටපත් වූ අය බ්‍රහ්මත්වයට ගිහිල්ලා එතන කූඩු හදනවා. හැබැයි ඒක බොහොම දීර්ඝායුෂ නිසා කෙලවරක් දකින්න බැරි නිසා මේ කල්ප ගානක් ආවිෂ තියෙන නිසා හිතනවා එතන ප්‍රඥා විමුක්තිය තිබුණා කියලා. ඔය උද්දකරාම පුත්‍රලා ආරාල් කාලනොත් එහෙම හිතුවා. නමුත් එතන ප්‍රඥා විමුක්තිය නෙමෙයි, ප්‍රඥා විමුක්තිය නෑ, එතන නෑ. ඉතින් මේ ප්‍රඥා විමුක්තියට තව නමක් කියනවා අකුප්පා මේ චේතෝ විමුක්තිය කියලා. කම්පණය නොවන, කුප්පණය නොවන, නැවත හිත කිලුටු නොවන චේතෝ විමුක්තිය අකුප්පා චේතෝ විමුක්තිය. අකුප්පා චේතෝ විමුක්තිය සමානයි ප්‍රඥා විමුක්තියට. බුද්ධ දේශනාවෙත් බොහෝ තැන්වල ප්‍රඥා විමුක්තිය කියනවා අකුප්පා මේ චේතෝ විමුක්තිය කියලා කියනවා. නමුත් චේතෝ විමුක්තිය කියන්නේ తాවකාලික දෙයක්. ඕනෑම මිනිසෙකුට ලබා ගන්න පුළුවන්. ධානයක් ලැබෙනවා, අභිඥා ලැබෙනවා. මගපල් ලැබෙන්නේ නැහැ චේතෝ විමුක්තිය පූර්ණ කරගත්තට. කොච්චර කල්ප ගානක් හිටියත් ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් වෙන්නේ චේතෝ විමුක්තිය. එතකොට දැන් මෙතන සමත භාවනා තියෙනවා, විපස්සනා භාවනා තියෙනවා, අරිය භාවනා, අනරිය භාවනා. චේතෝ විමුක්තිය ලැබෙන භාවනා, ප්‍රඥා විමුක්තිය ලැබෙන භාවනා. තව විග්‍රහයක් බෙදීමක් තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙන්නට පෙර සමාජයේ භාවිතා කළේ කසින භාවනා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වනාට පස්සේ කසින භාවනාව සහ මුලින්ම ප්‍රතික්ෂේප කරලා ඒක නොකර යුතු දෙයක් බවට ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ, අරිෂ්ඨ සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. සති සමාධි සූත්‍රයේ, සමාධි භාවනා සූත්‍රයේ මේක පැහැදිලිවම පිරිසිදු කරලා තියෙනවා. ඒ වගේම ධම්මවිහාරී සූත්‍රයේ මේක පැහැදිලි කරලා තියෙනවා. ත්‍රිපිටකයේ බොහෝ සූත්‍රවල මේක පැහැදිලි කරලා තියෙනවා. මේ කසින භාවනා කියන්නේ ඔබ හොඳට තේරුම් ගන්න ඕන. අද මේ හෙළබිමේ සහ ඉන්දියාවේ, බුරුමේ, තායිලන්තයේ හෝ බටහිර රෝගේ රටක හෝ කොහේ හෝ දැන් ওই ගෝයන්කා භාවනා මධ්‍යස්ථානයේ ඉන්දියාවේ ගෝයන්කාතුමා කියලා පුද්ගලයෙක් හිටියා. මේ කසින භාවනා පටන් ගත්තා. ඒවා කසින භාවනා. කසින භාවනා බල ස්වરૂපයේ ස්වභාවය තමයි ලෞකික භෞතික නිමිත්තක් අරගෙන භාවනා කරන්නේ. අර රේණුකාණී හාමුදුරුවෝ ලියපු විදර්ශනා භාවනා පොතේ තියෙනවා මේ කසින නිමිත්තක් හදා ගන්නා හැටි. පස් ටිකක් අරගෙන රොටියක් වගේ තැටියක් වගේ හදාලා පටවි කසිනයක් හදා ගන්න පුළුවන්. මේ පස් පිට දිහා බලලා පටවි කසින භාවනාව වඩන්න පුළුවන්.
ජල බඳුනක් අරගෙන ජලය කියන්නේ ආපෝ කසිනේ වඩන්න පුළුවන්. ආලෝකයක් පහනක් දැල්ලක් එළියක් ඉරු එළිය හෝ අරගෙන තේජෝ කසිනේ වඩන්න පුළුවන්. නාස පොල්ලට එන හුලම් පාර බලලා වායෝ කසිනේ වඩන්න පුළුවන්. එතකොට මේ ආපෝ කසින වායෝ කසින තේජෝ කසින පඨවි කසින ඒ වගේම වර්ණ ගන්ධ කසින නීල පීත ඕදාතිත වශයෙන් වර්ණ කසින තියෙනවා. මේ විදිහට බුද්ධඝෝෂ ලියුව විසුද්ධි මාර්ගයේ තියෙනවා පැහැදිලිවම කසින 30ක්. කසින භාවනා ක්‍රම 30ක් තිබුණා. ඒකෙන් අද බොහොම ප්‍රචලිත වෙලා තියෙන ඔය වායෝ කසිනේ. ඔය කඳුබඩ තලගල මීතිරිගල ඇතුළු මේ ලංකාවේ තියෙන භාවනා සියලු දේ අර කුරුණෑගල හිටිය නකවති කුලරත්න කියන මහත්තයා ඒ කසින භාවනා වායෝ කසිනේ. වායෝ කසිනෙන් ධ්‍යාන ලබන්න පුළුවන්. හැබැයි අනාර්ය ධ්‍යාන. අභිඥා ලබන්න පුළුවන්. අනාර්ය අභිඥා. මගපල් ලබන්න බෑ. తాවකාලික කෙලෙස් යටපත් කළා කසින භාවනාවෙන් ධ්‍යාන අභිඥා. මේ ධ්‍යාන අභිඥා නිවන නෙමෙයි. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්ව වුණාට පස්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ හොඳම උදාහරණය බුදුහාමුදුරුවෝ ගියා පංචවග්ගයේ බිකුන් හොයාගෙන. මේ පංචවග්ගයේ බිකුන් ධ්‍යානලාභීන් අභිඥාලාභීන් ඉස්සිවරු. එහෙනම් මොකටද ධ්‍යානය හෝ අභිඥා හෝ ඉද්ධිපාරිහාරය හෝ නිවන නම් මොකටද එහෙනම් බුදුහාමුදුරුවෝ හොයාගෙන ගියේ ඒගොල්ලන්ව? එහෙනම් මොකද්ද බුදුහාමුදුරුවෝ කියන්න තියෙන්නේ? බුදුහාමුදුරන්ට කියන්න තිබුණ නැහනේ ධ්‍යාන හෝ අභිඥා නිවන නම්. නෑ මේ ධ්‍යාන හෝ අභිඥා ඕන පුදඥාන පුද්ගලයෙකුට ලබන්න පුළුවන් කසින භාවනාවක් කරලා. ඒක නිවන නෙමෙයි. ඒක මේ කෙලෙස් ගති වල මුල් උදුරන්න බෑ. කෙලෙස් ගති වල තියෙන මේ රාග ගතිය හේත ගතිය తాවකාලිකව යටපත් කරන්න පුළුවන්. අර හුලම් බෝලයක් අතින් තද කරලා දියට යට කරනවා. අත ඇටෑරිය ගමන් මොකද වෙන්නේ? හුලම් බෝලේ උඩට එනවා. දැන් ඔය බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන කාලේ මේ රටේ මේ බුද්ධ දේශයේ බොහෝ අභිඥාලාභීන් බොහෝ ධ්‍යානලාභීන් බොහෝ යෝගාවචරයන් හිටියා ලක්ෂ ගණන්. ගයා කස්සප නදී කස්සප ජටිල කස්සප ගාව 84000ක් විතර කට්ටිය හිටියයි කියලා කියනවා ධ්‍යානලාභීන් සහ අභිඥාලාභී. ඒක ඇත්ත. ඒ එක්කෙනෙක්වත් එකම එක කෙනෙක්වත් අබමල් රේණුවකවත් ප්‍රඥා විමුක්තිය ගැන දැනුමක් තේරුමක් හරියක් අර්ථයක් දැනගෙන හිටියේ නැහැ. බුදුහාමුදුරුවෝ කියා දෙනකම්. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ චේතෝ විමුක්තිය ඉලක්ක කොටගෙන කරන භාවනාවක් ප්‍රතික්ෂේප කළ බව ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ අරිට්ඨ සූත්‍රයේ මේ ධම්මවිහාරී සූත්‍ර දෙකකත් පැහැදිලිව තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ හොඳට තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර රටේ සමාජයේ මිනිස්සු යෝගාවචරයෝ ධ්‍යානලාභීන් භාවනා කළේ භාවනාවට පාවිච්චි කළේ කසින භාවනා. විසුද්ධි මාර්ගයේ බුද්ධඝෝෂ මේ කසින භාවනා පිළිබඳව ලොකු විස්තරයක් 30 ආකාර වූ කසින විග්‍රහ කරලා කියලා දීලා තියෙනවා. රේණුකාණී හාමුදුරුවෝත් ඕකම කිව්වා. නමුත් බුද්ධඝෝෂයේ විසුද්ධි මාර්ගයේ හෝ රේණුකාණී හාමුදුරුවන්ගේ පොතක හෝ රේණුකාණී හාමුදුරුවෝ මගේ ගමේ හාමුදුරුවෝ නම පොත් ගණනාවක් ලියලා තියෙනවා. අබමල් රේණුවකවත් එක වචනකින්වත් ප්‍රඥා විමුක්තිය ගැන දැනුමක් තේරුමක් හරියක් තිබුණේ නැහැ. ප්‍රඥා විමුක්තිය ගැන තේරුමක් තිබුණා නම් ওই විදිහට වැඩ කියන්නේ කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ප්‍රඥා විමුක්තිය ලබන්න කසින භාවනා ගැලපෙන්නේ නැහැ. ප්‍රමාණවත් නැහැ. හැබැයි తాවකාලිකව ධ්‍යාන ලබන්න අභිඥා ලබන්න පුළුවන්. ධ්‍යාන අභිඥා නිවන නෙමෙයි. මගපල නෙමෙයි. ඥායසාධිගමය නෙමෙයි.
ප්‍රඥා විමුක්තියට ලබන්න බුදුහාමුදුරුවෝ අලුත් එදා සමාජයේ නොතිබූ භාවිතේ නොතිබූ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර භාවිතේ නොතිබූ පෙර නොඇසූ විරූ දහමක් බුදුහාමුදුරුවෝ අලුතෙන් හොයාගත්ත බව සංඝාරමානවකයාට දේශනා කර සංඝාරව සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය සූත්‍රයක් තියෙනවා සංඝාරව සූත්‍රය. මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මේ බුද්ධත්වයට පත් වුණු රාත්‍රියේ බුදුහාමුදුරන්ට සිදුවීම ආපු නිමිති උදාහරණ සහිතව සංඝාරව කියන මානවකයාට පසු කාලයකදී විග්‍රහ කළා. මෙන්න මේ විග්‍රහය තියෙනවා බුදුහාමුදුරුවෝ අලුතෙන් හොයාගත්ත භාවනාව. මේ භාවනාව අනුසය අස්කරන අනුස්සති භාවනාවක්. මේ මිනිසෙක් හැටියට ඔබ ගාව අනුසය උපදිනවා. ඒක නවත්තන්න බෑ කාටවත්. අනුසය උපදිනවා. මේ අනුසය අස්කරන්න පුළුවන්. අනුසය නූපදවාම අනුත්පාද නිරෝධයෙන්ම අනුසය න අනුසයති කරන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ බුද්ධ දේශනාවේ අලුතෙන් හොයාගත්ත දේ අනුස්සති භාවනා හැටියට අනුස්සති 10ක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ත්‍රිපිටකයේ තියෙනවා ත්‍යාගානුස්සති, සීලානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, දෝතානුස්සති, ආනපාන සති කියලා 10ක් තියෙනවා. දස අනුස්සති. මේ අනුසය අස්කරන්න උපකාර වන අනුස්සති භාවනා 10ක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ඒක පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා සූත්‍රයක්. මේ අනුසය අස්කරන්න මේ 10ම උපකාර වුණත් බුදුහාමුදුරුවෝ මේ ගති තුන අයින් කරන්න. මොකද්ද? රාග ගතිය, දේශ ගතිය, මෝහ ගතිය කියන එක හිතට එන අයින් කරාම මේ ගති තුන අයින් කරන්න අනුස්සති 4යි ඕනේ වුණේ. ඒ නිසා චතුරාර්යකා එහෙම නැත්නම් සතර කමඨහන් සතර අනුස්සති කියලා දෙයක් බුදුහාමුදුරුවෝ මතු කරලා පෙන්වුවා. එතකොට මේ අනුස්සය අස්කරන අනුස්සති භාවනාව අසුභානුස්සති, මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. අනුස්සති භාවනා 4ක්. 10ක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. නමුත් ඒ දේශනා කරපු 10ම අංග සම්පූර්ණව මේ 4ක් භාවනා කිරීමෙන් පූර්ණ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ බොහෝ සූත්‍රවල කියලා තියෙනවා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර කිසිම කෙනෙක්, කිසිම යෝගාවචරයෙක්, කිසිම ඍෂිවරයෙක් අර කාශ්‍යප බුද්ධ ශාසනය අවසන් වුණාට පස්සේ මේ අනුස්සති වැඩිම ගැන දැනගෙන හිටියේ නැහැ, තේරුම් අරගෙන හිටියේ නැහැ, යථාභූත ඥාන දර්ශනයක් ලැබුවේ නැහැ. බුදුහාමුදුරුවෝ අලුතෙන් හොයාගත්තේ කසින භාවනා අයින් කළා, අනාර්ය භාවනා අයින් කළා, අනුස්සති භාවනාව. මේ අනුස්සති භාවනාව බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 900ක් යනකම් මේ හෙළබිමේ මිනිස්සුયો භාවිතා කළා, මගපල ලැබුවා, ඥායසාධිගමයි වුණා, නිවන් දැක්කා. බුද්ධ ഘോഷය ඇවිල්ලා මේවා සියලු දේ කන පිට ගහලා විසුද්ධි මාර්ගයේ සමන්තපාසාදිකාවාදී මේ හෙලාටුවා ඔක්කොම පාලියට පරිවර්තනය කළා. මේ අනුස්සති භාවනාව වෙනස් කළා, නැවත කසින භාවනාවක් මතු කළා. ඒ බුද්ධ ഘോഷ ඉදිරිපත් කළ විසුද්ධි මාර්ගයේ සමන්තපාසාදිකාව ඇතුළු පොත්වල මේ අනුස්සති භාවනා ගැන වචනයක් තිබුණත් ක්‍රමයක් විදිහක් ප්‍රතිපදාවක් හැටියට නැහැ. ඒ නිසා නිවන් මාර්ගය වැහුණා,
ධ්‍යාන අභිඥා ලබන මාර්ගයකට නැවත මිනිසුන්ව යොමු වුණා. අද ওই සම්මත බුද්ධ ආගමේ තියෙන්නේ භාවනා මධ්‍යස්ථාන සියල්ල පන්සල් බලත් මේ ලෞකිකත්වය ටිකක් යහපත් පැත්තකට හරවන ඔය කියන කසින භාවනාම පමණයි. මේ විපස්සනා භාවනාවක් කොතනකවත් අනුස්සති භාවනාවක් ඇටියට මම මතු කරලා දෙනකම් කිව්වේ නැහැ. කවුරුවත් දෙන්න වාරකාම්දුරුවොත් නැහැ. වාරකාම්දුරුව මේ ගැන අබමල් රේණුවක දැනුමක් තිබුණේ නැහැ. දැන් ඒ කාලේ වල්පොල රාහුල හාමුදුරුවොත් යම් දේවල් කිව්වා. ගිහියෝ ඇටියට ඊ.ඩබ්ලිව් අධිකාරම් මහත්තයා ඒ වගේම උඩ කැන්දවල සරණංකර හාමුදුරුවෝ ඒ වගේ හොඳ හාමුදුරුවෝ හිටියා. බොහෝ අය හිටියා. යක්කඩුවේ පඤ්ඤාරාම හාමුදුරුවෝ මේ වගේ අය. ඊට පස්සේ තව නොඑක අය හිටියා. මා සමනෝගරුටි කියන බොහෝ දෙනෙක් හිටියා. හැබැයි ඔය කිසිම කෙනෙක් මම මේ අනුස්සති මතු කළා අලුතෙන් මතු කළා පෙන්නනකම් අංග සම්පූර්ණව මේක ගැන නිවැරදි ප්‍රායෝගික යුක්නක්දව මේ අනුස්සති වඩන හැටි කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. භාවනා මධ්‍යස්ථානයක භාවිතා කළේ නැහැ. විශ්වවිද්‍යාලයක ඉස්කෝලේක පිරිවෙනක පන්සලක කොහෙවත් කියා දුන්නේ නැහැ. ඒක නිසා ප්‍රඥා විමුක්තිය ලබන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඔබට අපි මේ භාවනා වැඩසටහන් තුළ ඉදිරියේදී අද පටන් ලබන සිකුරාදා වෙනකම් මේ අනුස්සති භාවනා ප්‍රායෝගිකව යුගනද්දව නිවැරදිව වැඩිවීමට අවශ්‍ය වන උපදෙස් මාර්ගය පාර පිළිවෙත කියා දෙන්නට තමයි සියලු දේශනා යොමු වෙන්නේ. මේක නැතුව අනුස්සති භාවනා නොකර අලුතෙන් උපදින අනුසය කියන්නේ අලුතෙන් උපදින දේ. සය කියන්නේ එකතු වෙලා ගොඩ ගැහෙන රැස් වෙන දේ. අනුසය. අස් කරන්න ඕන අනුසය. අනුසය වර්ග තුනක් උපදිනවා. ප්‍රිය දෙයට ඇලුනොත් තණ්හා අනුසය, අප්‍රිය දෙයට තරහ ගත්තොත් ගැටුනොත් පටිඝානුසය, ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කළා මැන්නොත් අවිද්‍යා අනුසය. ඔය තුනම අනුසය ආශය හැටියට ඔබේ නාමකාය තුල එකතු වෙනවා, ගොඩ ගැහෙනවා, රැඳෙනවා, රැස් වෙනවා. කොයි වෙන කොහොන් නෙමෙයි. ඔබ ප්‍රිය දෙයට ඇලුනොත් තණ්හා අනුසය ඉපදුනොත් කාමාශය හැටියට තන්පත් වෙනවා. ඔබ අප්‍රිය දෙයට ගැටුනොත් තරහ ගත්තොත් වෛර කරොත් පටිඝානුසය හැටියට භවආශය හැටියට එකතු වෙනවා. ඒ වගේම ඔබ සංසන්දනය කළ මෝහයෙන් කටයුතු කළොත් දෙකක් අවිද්‍යාසය අවිද්‍යානුසය හැටියට ආසව හැටියට තැන්පත් වෙනවා. එතකොට මේ ආසව කියන්නේ බහුවචනේ ඔය තුනේම එකතුව ඒවා එකතු වෙනවා. අනුසය කියන්නේ ඒක වචනයක්. එක තණ්හා අනුසය එකක්, පටිඝානුසය එකක්, අවිද්‍යානුසය එකක්. ඔය තුනෙන්ම ඔබේ පැවැත්ම මේ ලෞකික පැවැත්ම මේ තල 31 තුල පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන දේවල් තමයි සිද්ධ වෙන්නේ. මේ අනුසය අස්කලොත් මේ පැවැත්ම කූඩු හදන එක නවත්ත ගන්න පුළුවන් වෙනවා. මේ සියලු දුක් උරුම වෙන්නේ කූඩුවට. ඔබ හොඳට තේරුම් ගන්න ඕන ඔය රිදිල්ල, දැවිල්ල, තැවිල්ල, විස්සෝපය, කම්පාව, ශෝකය මේ ඔක්කොම කියපු ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ඔක්කොම උරුම වෙන්නේ කොහාටද? මේ හදාගත්ත කූඩුවට. වෙන කොහටවත් නෙමෙයි. හැබැයි කූඩුවට මෙහෙම රිදෙනකොට තැවෙනකොට අර නාමකායත් කිලුට වෙනවා. මනෝමය කායත් කිලුට වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නේ මේ අනුස්සති භාවනාවෙන් කරන්න හදන්නේ මේ අනාගතයේදී ඉදිරියේදී මේ රූපකාය කූඩුවක් නවත්තන්න. අර ගහකාරකම් ගවේසන්තු කූඩු හදන වඩුව නවත්තන්න. ඒකයි කරන්න ඕනේ.
එතකොට මේ කූඩු හදන එක නවත්තන්න බෑ කවදක්වත් අනුසය උපදිනවා නම්. අනුසය ශේෂයක්වත් නැත්නම් අශේෂ විරාග නිරෝධෝ. ඔබ ඔය දැන් ඉන්න පුද්ගලයාගේ නාමකාය තුල අනුසය ශේෂයක්වත් අලුතෙන් උපදින්න නැත්නම් පුරාණ කර්මත් අහෝසි වුණා නම් ආයි කූඩු හදන්න බෑ. අනුසය එකක් හරි තියෙනවා නම් ආයි කූඩුවක් හදනවා. ඉතින් ඒක නිසා මේ භාවනා වැඩසටහන පිළිබඳව ඔබ තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ දේශනා කළා ඉදිරිපත් කරපු මේ අලුත් දේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු පෙර භාවිතේ නොතිබූ පෙර නොඇසූ විදූ ක්‍රමය මෙන්න මේ අනුස්සති භාවනාව. අනුස්සති භාවනාව 2009 මම මේක අංග සම්පූර්ණව මතු කරනකොට මේ රටේ ලෝකේ බොහොම උගත්තු මහත්තයෝ හිටියා. බොහොම උගතුන් හිටියා. ගිහි පැවිදි බොහොම උගතුන් හිටියා. එකම පුද්ගලයෙක්වත් මේ අනුසයාස් කරන අනුස්සති භාවනාවක් ගැන කතා කළේ නැහැ. ශේෂයක්වත් වචනකින්වත් කොහේවත් විශ්වවිද්‍යාලයක පිරිවෙනක පන්සලක හාමුදුරු නමක් නැහැ කිව්වේ නැහැ. අන්නමයිති හාමුදුරුවෝ, රේණුකාණේ හාමුදුරුවෝ, තව ඔය අක්කඩුවේ පඥාරා හාමුදුරුවෝ මෙහෙම බොහොම හිටියා. පොළොත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ, බල්පොළ රාහුල හාමුදුරුවෝ ඒ වගේ හිටියා. ගිහියොත් හිටියා. ඊ.ඩබ්ලිව් අධිකාරම් මහත්තයා, මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා මෙහෙම අය හිටියා. කවුරුවක්වත් කිසිම තැනක මේ බුදුහාමුදුරුවෝ නිවන් දකින්නට උපකාර වන විදියට දේශනා කරපු අනුසයාස් කරන අනුස්සති භාවනාවක් ගැන කියන්න හිතන්න ඒ ක්‍රමයේ විදිය දැනගෙන හිටියේ නැහැ. ඉතින් නිවන් දකින්න බෑ. නිවන් දකින්නට උපකාර වන ඒකායන මාර්ගය. ඔබට දැන් අවස මහසතරාතිපට්ඨාන සූත්‍රය කියනකොට මේක ඒකායන මාර්ගයක්. ඒකායනෝ භික්ඛෝ යං මග්ගෝ සත්තානං විසුද්ධිය. ඒකායන මාර්ගයක් මේක. වෙන කිසිම භාවනාවක් බුදුහාමුදුරුවෝ අනුදැන වදාළ නැහැ ආනපාන සති සමාධි භාවනාව. හැබැයි මේ ආනපාන සති සමාධි භාවනාව කියන එක ඕන තැනකට ඕන කෙනෙකුට ඕන අවස්ථාවකට යොදන්න පුළුවන් භාවනාවක්. අනුසයාස් කරන්න ඕන වෙලාවක පුළුවන්. මේ සතර කමඨහන්. ඉතින් ඒක නිසා ඔබට මේ බුද්ධ ආගමේ කොහෙත් නැති බුද්ධ ආගමේ තියෙන පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය හෝ විදෝ විද්‍යාලංකාර විද්‍යාලය හෝ පෙරදිනි හෝ වෙන බෞද්ධ විශ්වවිද්‍යාලයක හෝ පිරිවෙනක හෝ පන්සලක හෝ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ මේවා ගැන වචනයක් කතා කරන්නේ නැහැ. වචනයක් දන්නේ නැහැ කතා කරන්නේ. නිවන් දකින්න ධර්මයක් නැහැ කියන්නේ. නිවන් දකින්න ධර්මයක් ශේෂයක් නැහැ කිසි පන්සලක නැහැ. කිසි ආම්දුර නමක් ඔය මහන් වුණාට කොච්චර වුණත් දැනගෙන හිටියේ නැහැ. හිතුවේ සීල් සමාදන් වුණාම නිවන් දකින්න පුළුවන් කියලා. එහෙමමයි උගන්වන්නේ. එහෙමමයි කියන්නේ. සීල් සමාදන් වෙලාම නිවන් දකින්න. බුදුහාමුදුරුවෝ නහි සීල වතං හෝති. යං සමාදානං තං වතං. සීල් සමාදන් වෙලා නිවන් දැක්ක පුද්ගලයෙක් අතීත ඉතිහාසෙ කවදක්වත් කොහෙවත් නැහැ. සීල් සමාදන් වෙලා විතරක් නිවන් දැක්ක පුද්ගලයෙක් නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න සීලයත් අවශ්‍යයි. හැබැයි ඒ සීලය අනුසති වැඩිවීමෙන් ඉන්ද්‍රිය සංවර සීලය හැටියට ලැබෙනවා. ඔය උලන් ඇද්දට පිට කළාට බඩපින්බීම හැකිලිමාවට මල් පූජා කළාට සීල් සමාදන් වුණාට ඉන්ද්‍රිය සංවර වෙන්නේ නැහැ. ප්‍රත්‍ය සංවරයෙන් භාවිතා කරන්න බෑ. ප්‍රාථමික සංවරය නැහැ, ආයතික සංවරය නැහැ. ඉතින් ඒක නිසා මේ භාවනා පිළිබඳව මේ තව හුඟක් කරුණු තියෙනවා. දවසක් කතා කළත් ඉවර කරන්න බෑ. නමුත් මම ඒ ඔක්කොම කතා කරන්න යන්නේ මේ
කසින භාවනා බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා. ඒවා වැරදි. ඒවා නිවන් දකින්න බෑ. ධ්‍යාන ලබන්න පුළුවන්. ලැබෙන්නේ අනාර්ය ධ්‍යාන. අනුසති භාවනාවෙන් උපදින අනුසය අලුතෙන් උපදින අනුසය ශේෂයක්වත් ඉතුරු නොවන විදිහට අර කර්ම බීජ නාමකය පිරිසිදු කරගන්න පුළුවන්. මේක දෙපැත්ත හොඳට තේරුම් ගන්න ඕන. එතනින් මේ භාවනා වැඩසටහනේ හැඳින්වීම අපි අවසන් කරනවා.